මේකේ shoes flower vase එකක් press on nails protection sleeve එකක්. මේක මේ අර silicone ඔයාලා දැකලා ඉන්නේ ආයේ තියෙන belt එකක්. මේක නම් green set එකක් තියෙනවා. මේ first step එකට. මෙන්න මේක ලොකු stone එකක් තියෙන black color. මේක අර ටිකක් healing එකක්. මම මෙන්න මේ pastel color highlighters ටික set එක order කරා. මම මේක hat එකක් protection දෙයක්. මෙන්න මේ hair clip එක මම order කරා. ඔව් මගේ watch එක. ඊළඟට මම මෙන්න මේ socks pack එක ගෙන්න ගත්තා. මේක travel comb එකක්. Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්නයි හදන්නේ. මම කලින් මේ channel එකේ මේ විදිහේ වීඩියෝ එකක් පබ්ලිෂ් කරලා නැහැ. ඉතින් අද කරන්න යන්නේ Temu unboxing වීඩියෝ එකක්. මම දැකලා තියෙනවා ගොඩක් අය ගොඩක් YouTube channel කරන අය Temu unboxing videos දාලා තියෙනවා. ඉතින් මමත් ඒවා බලලා යාලා review කරන items බලලා order කරපු items ඕන ගණන් තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතුවා මම ගෙනාවු බොල් ටිකත් ඔයාලට එක්ක share කරගත්තොත් හොඳයි කියලා. එතකොට ඔයාලට ඒ item එක ගැන full review එකක් මගේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් නේ. ඉතින් ඒ හින්දා එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් මේක තමයි මගේ Temu order එක. මේක මම මුලින්ම කඩලා බැලුවා. මොකද මේ දවස්වල අර Temu එකේ බඩු Temu එකේ packages කඩලා යාලා අර මොකක් හරි පොඩි ප්‍රශ්නයක් තිබ්බනේ. ඉතින් ඒ හින්දා මම මුලින්ම මේක ආපු ගමන් මේ unpack කරලා බැලුවා. මේකේ මම දාපු items ඔක්කොම ටික තියෙනවා විතර. ඉතින් ඒක තියෙනවා. හැබැයි මම ඇතුලේ ඔක්කොම ටික බලන්න ගියේ නැහැ. එහෙනම් ඔයාලත් එක්කම අපි බලමු මොනවද තියෙන්නේ. මුලින්ම තියෙනවා මෙන්න මේක. මේක ඔයාලට මේකේ shoes store කරලා තියන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මම නම් මේක ගත්තේ කොහේ හරි යද්දි දැන් අපි luggage එකට ඇඳුම් එක්ක shoes දාද්දි නම් අර එක එක bag වෙනවා නේ වෙලාවට. ඉතින් ඒක කරදර හින්දා ඒකට තමයි මම මේක order කරේ. මේක මම ගෙන්න ගත්තේ XL size එක. මේකේ තියෙනවා medium, large, XL, travel XL, small තියෙනවා මම හිතන්නේ. ඉතින් මම ගෙනාවේ ලොකුම size එක. ඒකට මට ඕන තරම් ප්‍රමාණයක් දාන්න පුළුවන් හින්දා මේකේ මේ වගේ 10ක් තියෙනවා. ඇත්තට මේක නම් හරිම useful. මේකේ මෙන්න මේ thread එක එළියට ගන්න පුළුවන්. කොහොමද ගන්න පොඩ්ඩක් බලන්න ඕනේ. ඉතින් මේක හරිම useful මට නම්. මොකද කොහේ හරි යනකොට මගේ luggage එකට මට ලේසියෙන් මගේ shoes, slippers අනම්මනම් මේකේ දාගෙන යන්න පුළුවන්. ඒක තමයි මගේ first item එක. ඊළඟට second මේක නම් flower vase එක. මම මේ flowers order කරේ නෑ. මම vase එක විතරයි order කරේ. මොකද මම හිතුවා මේකට fresh flowers ගන්නත් හොඳයි කියලා. ඉතින් ඔව් මේක හදලා තියෙන ප්ලාස්ටික් වලින් ඉතින් හොඳයි. ඒ ගානට මේක work. press on nails. මම ගොඩක් වෙලාවට nails වවලා තිබ්බා ඉස්සර. හැබැයි ඉතින් බැරි වෙලා හරි එකක් කරනවා. ඊළඟට nail පහම අපිට කපන්න යනවානේ. හැබැයි ඒ වගේ වෙලාවක අපිට උවමනාවක් නම් මේ වගේ nails අපිට apply කරගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට මට කොහොමවත් nails වවන්න බෑ. මම nail කොටටම කපන්න යනවා. ඉතින් ඒ හින්දා මම මේ වගේ ඒවා order කරගන්නවා. මේ වගේ තියෙන වාසිය තමයි මේක එකපාරක් දාලා විසි කරන්න ඕනේ නැහැ. මේක එකපාරක් දාලා ඒ ස්ටික් එක ගලවලා ඔයාලට ආයෙ මේ box එකේම ස්ටෝර් කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ආයෙ මේක apply කරන්න හරි use කරන්න හරි ඕන නම් ඔයාලට වෙයි ස්ටිකර්ස් ආයෙ මේ order කරගන්න නම් Temu එකෙන් මම දැක්ක ස්ටිකර්ස් එනවා ගන්න තියෙනවා. ඉතින් මේ වගේ ස්ටිකර් පැක් එකක් ගෙනත් තියාගත්තොත් ඔයාලට මේක ආයෙ re-apply කරන්න පුළුවන්. ඒ වගේම මේක අර කලර් එක යන කල්ම ඔයාලට මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක හරිම ලේසි. ගොඩක් වෙලාවක් යන්නේත් නෑ. ඉතින් මම හිතනවා මේක ගොඩක් හොඳ ඔප්ෂන් එකක් කියලා. අර nails වවන්න බැරි කට්ටිය nails වෙන්නේ නැති කට්ටිය ඒ වගේ. මම ගෙනාවා sun protection sleeve එකක්. මේක හරි පේනවාද මේකේ sun protection sleeve එකක්. මම මේක trip එකක් යන ගෙනාවා. හැබැයි මේක ඒ වෙලාවට ආවේ නෑ. මොකක්ද වෙන්නේ මේ විදිහට මේක මෙතන තියෙනවා අර glove එක වගේ. මෙතනින් open එකක් තියෙනවා. ඒ වගේම මේ sleeve එක මෙහෙම උඩටම වගේ එනවා. එතකොට අපිට අර මේක හොඳට sun protection එක තියෙන මේ material එකක් මේක. එතකොට මේක wear කරලා ඔයාලා අවුරු ගියාට ඔයාලගේ skin එක burn වෙන්නේ නැහැ. ඒක තමයි මේ තියෙන්නේ. මේක
පෙයාර් එකක් එනවා. ඊළඟට සොක්ස් එක. මේ සොක්ස් දෙක මේක මේ අර සිලිකන් අන්න ඒ සොක්ස් එක මේ අපේ දැන් තියෙනවා සමහරවල් කකුල් පැලෙනවා වගේ නම් මම තාම පැලෙනවා. හැබැයි අපි ඒකට කලින්ම ට්‍රීට්මන්ට් කරොත් ඒ ඉස්සරහට ඇති වෙන එකත් අපිට වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම මෙන්න මේ දෙක ගෙන ගත්තා. අපි රැට අපේ ෆුට් ක්‍රීම් එක හරි මොකක් හරි අපි ඔයිල් එකක් හරි අපේ ෆීට් එකට ඇප්ලයි කරලා ඊළඟට මේ සොක්ස් දෙක දාගෙන නිදාගත්තාම අපිට අපේ ලස්සනට අපේ කකුල් දෙක තියාගන්න පුළුවන්. ෆීට් ගොඩක් අය මම දැකලා යටිපතුල් පැලෙනවා. ඉතින් ඒ වගේ අයට උනත් හොඳ ක්‍රීම් එකක් ඇප්ලයි කරලා මේක වෙයා කරලා නිදාගත්තොත් ඔයාලට හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා දැකලා මෙන්න මේ බේස් මෙන්න මේකේ 3 පැච් එකක් එනවා. එකක් ඔයාලට එළියට ගන්න පෙන්නන්නම්. මේක මේ බ්‍රවුන් කලර් එක නම් ඔල්රෙඩි මම ගාව තියෙනවා. හැබැයි දැන් මේක අර පාවිච්චි කරලා පරණ වෙලා. ඉතින් ඒ හින්දා මම මේ පැක් එකම ගෙන්න ගත්තා. මේකේ වයිට් එකයි බ්‍රවුන් එකයි බ්ලැක් එකයි තුනම එනවා. ඉතින් මේක හරියම ලස්සන අපිට මේ ෆ්‍රොක් එකට විතරක් නෙවෙයි මේක අපිට පෑන්ට් එකට උනත් වෙයා කරන්න පුළුවන්. අර අපේ ඩ්‍රෙස් එක මේ ගොඩක් ලස්සන කරන්න පුළුවන් අපිට බෙල්ට් එකක් වෙයා කරන්න. ඉතින් ඒ හින්දා මේ විදිහේ පැක් එක මම ගෙන්න ගත්තා. මේකත් ඒ ගන්න මාර්ගය. ආයේ තියෙන බෙල්ට් එකක්. මේක නම් ඔයාලා දැකලා තියෙන බෙල්ට් එක ගොඩක් ඔය ඔන්ලයින් සයිට් වල ගොඩක් ෆේමස් මේක. මෙන්න මේ බෙල්ට් එක ගෝල්ඩ් එකෙන් මම ගත්තේ. මෙන්න මේ තරම් මහත එන විදිහට මේ විදිහේ මේක අපිට සෙට් කරගන්න මෙතන තියෙන අපේ හුක් එකයි. ඒක අපිට ඕන විදිහට අපේ වේස්ට් එකේ ප්‍රමාණයට මේක දාගන්න පුළුවන්. මේක වෙයා කරගන්න පුළුවන්. මේක හරිම ලස්සනයි. මේක වෙඩින් එකකට උනත් පාටි එකකට උනත් කැෂුවල් උනත් පුළුවන්. අර නිකන් මම දැන් කැෂුවල් නම් පුළුවන් වෙයි කියලා මේක අපිට ගොඩක් අර පාටි කර වගේ තමයි ගැලපෙන්නේ. මොකක් හරි ප්ලේන් කලර් ඩ්‍රෙස් එකක් හරි මොකක් හරි එහෙම හදලා මේක වෙයා කරොත් ඒ ලුක් එක ඔයාලට ගොඩක් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකත් ගොඩක් වටිනවා ප්‍රයිස් එකට මට. ප්‍රයිස් එක මතක නෑ මම මේ හරියට කොහොමද දාන්න මේ ඔක්කොම ප්‍රයිසස් මේ ගානට නම් මේක මාර්ම ගොඩක්. ඊළඟට රින් සෙට් එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ රින් සෙට් එක මම ඔයාලට කිසිම දෙන්නම්. මේකේ රින් පහක් එනවා. බ්ලැක් කලර් එකකින් ගානක් වැඩ කරේ. මෙන්න මේ විදිහට මේ ෆස්ට් එක වලට මේක ඊළඟට මෙන්න මේක ලොකු ස්ටෝන් එකක් තියෙනවා බ්ලැක් කලර් වලින්. ඊළඟට මේක මේ විදිහේ චූටි ස්ටෝන්ස් ගොඩක් තියෙනවා ඒ රින් එකේ. ඊළඟට මේක අර ටිකක් හීන රින් එකක් චූටි ස්ටෝන්ස් තියෙනවා ඒකෙත් තනින් තන. ඊළඟට මේකත් අර කලින් එක වගේම මේක ස්ක්වයර් ස්ටෝන් එකක් තියෙන. මේකේ රවුන්ඩ් ෂේප් නේ. මේක තමයි ඒක. ඉතින් ඔය පහ ඒ වගේම ගොඩක් අය කියලා මම දැක්කා වීඩියෝස් වලදී මේවලේ පාට යනවා කියලා. පාට නම් යනවා. ඉතින් සයිස් එකට පාට යනවා තියෙන්නේ නැහැ නේ. ඔයාලා මේකට වැඩි වතුර ගන්න නැතුව දාඩිය ගෑවෙන්නේ නැතුව තිබ්බොත් ඔයාලට මේක ටිකක් අය යූස් කරන්න පුළුවන්. ඉතින් ගානට ඒ ඩියුරබිලිටි එක තමයි ඉතින් ඔයාලට හම්බෙන්නේ. මම මෙන්න මේ පැස්ටල් කලර් හයිලයිටර්ස් ටික සෙට් එක ඕඩර් කරා. මම ජර්නලින් කරනවා. ඉතින් ඒ හින්දා මට මේක ඕන වෙනවා කියලා මම ගන්න හින්දා මම මේක ඕඩර් කරා. මේකේ කලර්ස් 12ක් තියෙනවා. 12 pieces එක මම ඕඩර් කරලා තියෙන්නේ. මේක ලියවෙන ඇති කියලා මම හිතනවා. මම ලියලා මම මේකෙන් පොඩ්ඩක් පාවිච්චි කරලා ඔයාලට ෆොටෝ එකක් අඳින්න හරි දාන්න. නැත්නම් මේක කොහොමද මම දාන්න. ඊළඟට මේක හැට් එකක්. මම ඔයාලට කියනවා ගමනක් යන්නේ ඕඩර් කරගෙන ඉඳලා ඉතින් තනිකර අවුවෙන් ආරක්ෂා වෙන්න දෙයක් තියෙනවා. ඒකත් බ්ලැක් කලර් එකෙන් තමයි මම ඕඩර් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ මේක ඔයාලට පේනදී මේක තමයි ෆ්‍රන්ට් එක. මේක බෑක් එක. ඒ වගේම මේකෙන් අර හොඳට අපේ ෆේස් එකට කවර් එක එනවා. කියන්නේ මේක මෙහෙම දැන් මම ඔයාලට පේනදී මේ මුළු මූණ මේ හරියම වැහිලා තියෙනවා. අපිට හොඳට අවුවෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට අපේ සයිස් එකට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේකත් හොඳයි. මේ විදිහේ උඩ තික් මැටීරියල් එකක් තියෙනවා. ඒ වගේම මේක ඇතුළත් නිකන් ලයින් කරලා වගේ තියෙනවා. නිකන් සිල්කි මැටීරියල් එකකින්. ඉතින් මේකත් ඇත්තටම වටිනවා. මේක ලංකාවේ ගන්න යනවා 1200ක් 1500ක් වත් වෙනවා. මම මේක ඊට වඩා ගොඩක් අඩු ගන්නවා. ඊළඟට තියෙන්නේ අර මම කිව්ව සන් ප්‍රොටෙක්ෂන් දෙයක්.
මේක sun protection face mask එකක්. පේන ඇති. මේක අර මේ germs වලින් ආරක්ෂා වෙන්න වගේ නම් නෙමෙයි තියෙන්නේ. මේක දෙන sun protection එකට. මේක මෙන්න මේ විදිහට ව්‍යාකරණ පේනවනේ මේ සම්පූර්ණ ටික වැහිලා. ඒතර කැප් එක දැම්මම මේක විතර අපිට සම්පූර්ණයෙන්ම අපේ ෆේස් එක අවුවෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම අපි ස්ලීව්ලස් එකක් හැමදාම යනවා නම් අර මම කලින් පෙන්නපු ස්ලීව් එක ව්‍යාකරණ ඔයාලට මොනවාගේ මුළු ඇඟම අවුවෙන් ආරක්ෂා කරන්න පුළුවන්. ඊළඟ මෙන්න මේ hear clip එක මම ඕඩර් කරා. ඒනම් පොඩ්ඩක් පැටලිලා වගේ. මෙන්න මේ විදිහට තමයි මේක ඉන්නේ. වව්. හරිම ලස්සනයි මේ hear clip එක. මෙන්න මේ විදිහට. මේකේ shooty flower එකක් තියෙන. ඒ වගේම pearls වලින් තමයි අnder design එකකින් තියෙන්නේ. මෙතනත් මේ විදිහට ලස්සනට ඒකේ design එකකින් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. gold color pin එකේ මේ විදිහේ design එකකින් තියෙන එකත් හරිම ලස්සනයි. ඔයාලට මේ items වල links ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම ඔයාලට reply කරන්න item එකේ link එක. ඊළඟට තියෙනවා මගේ watch එක. මම watch එකක් කරා. wow ඒකත් හරිම ලස්සනයි. මේ විදිහේ white and gold එක මම order කරේ. මම watch මාරු විදිහට අන්තිම මම watch මාරු විදිහට යා කරනවා. මම මොන ලෝකෙකත් watch එක බඳින්න නැතුණා යන්නේ. watch එක වලටයි ring වලට තමයි මම ගොඩක් මාස jewelry ගත්තොත්. ඉතින් මේක හරිම ලස්සනයි. white and gold watch හරිම අර elegant looking එකක් දෙනවා අපේ appearance එකට. ඉතින් මේක හරිම ලස්සනයි. මේකත් හරිම පොඩි ගාණක් වෙනවට ගාණ මතක නැහැ. මේක මගේ ටිකක් ලොකුයි. මේක හදා ගන්න ඕනේ. හැබැයි ඒක නම් wow හරිම ලස්සනයි. ඔයාලට පේන ඇති ඩිසයින් එක හරිම ලස්සනයි watch එක. ඒකේ price මම හිතනවා. ඊළඟට මම මෙන්න මේ socks pack එක ගෙන්න ගත්තා. මේකේ pairs 5ක් තියෙනවා. ලංකාවේ socks එකක් සාමාන්‍යයෙන් socks pair එක සාමාන්‍යයෙන් 300-400ක් විතර මම දන්නේ මම ළඟදී ගත්තේ නැහැ. වෙනම මේ pack එකටම ගියේ මට ඊටත් වඩා අඩු ගාණක් මම හිතන්නේ මේකේ 5ක් තියෙනවා. first design එක black color වලින්. මේක black and white මයි තියෙන්නේ. second design එක මේ විදිහට. third design එක මේ විදිහට. ඊළඟට fourth pair එක මේ විදිහට. ඊළඟට fifth pair එක මේ විදිහට. චුටි පෑන් එකකින් එක හරිම cute. හරි. ඒකයි. ඊළඟට last item එක තමයි මෙන්න මේ. මේක මම comb. මේක travel comb එකක්. මේක දැන් ඉන්නේ මෙහෙමනේ. මේ විදිහට මේක fold කරලා නෙන්නේ අපිට මේක මේ විදිහට open කරලා ඊළඟට මේ පණාවේ දැති ටික ඇතුළට කරලා ඉබල තියෙන ඊට මේක මෙහෙම කරලා ඒක එළියට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන mirror එකක් තියෙනවා. ඒකත් හරියම වටිනවා අපිට මේක travel comb එකක්. ඒත් ගානට මාරම වටිනවා කියේ. mirror එකක් තියෙනවා ඉතින් හින්දා තවත් හරි එච්චර මම තරම් තියෙනවා. එච්චරයි මේ ඔලේ එකේ තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඔයාලා මේ මොන හරි දෙයක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේ වීඩියෝ එකේ තියෙනවා හොඳ රිවිව් එකක්. ඔයාලට ඒක බලලා ඒ item එක purchase කරන්න පුළුවන්. ඔයාලට මේ item වල link ඕන නම් අනිවාර්යයෙන් comment එකක් දාන්න. මම ඔයාලට reply එකක් දාන්නම්. එහෙනම් අදට එච්චරයි. Thank you so much for watching guys. See you in next video. Bye.